මුලින්ම අපි කතා කරොත් පහුගිය ඉරිදා දවසේ එක්සත් ජාතික පක්ෂය විසින් මහනුවර ස්ථාන කිහිපයකදී ඔවුන්ගේ ජන රැලි කිහිපයක් සංවිධානය කර තිබුණා. මේට සහභාගී වුණා අපක්ෂ මහලේකම් තිස් සත්තනායක මහතා, ඒ වගේම කාදර් මන්ත්‍රීවරයා, තවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙක් සහභාගී වී සිටි තැනක ජනතාව ප්‍රශ්නයක් කළා. ඒ තමයි දැන් ඉදිරි ජනාධිපතිවරණයකදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. මෙතනදී එක්සත් ජාතික පක්ෂය ඒ වන විට නිශ්චිත තීරණයක සිටියේ නැහැ කවුද ඉදිරිපත් කරන්නේ කියන කාරණය ගැන. හැබැයි ජනතාවගෙන් එක්තරා ප්‍රතිචාරයක් ලැබුණා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට. ඒ තමයි දැන් ආණ්ඩුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ගත්තා. ඊට පස්සේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග පැමිණි නන්දන ගුණතිලක මහතා වෙනම නැවත ලබාගෙන තිබෙනවා. ඒක නිසා අපිට ඉදිරි මැතිවරණ කටයුතු වලදී මේවා සියල්ල දැක බලා ගන්න පුළුවන්කම අවස්ථාව ලැබෙන ජනාධිපතිවරණය බොහොම හැල හැප්පීම් සහිත මැතිවරණයක් වෙයි කියලා. මේ නිසාම මේ නුවරදී පවත්වන්නට යෙදුණු රැස්වීම් මාලාවට අතිවිශාල ජනකායකුත් සහභාගී වුණා මේ උණුසුම පැවති නිසාම. ඔව් දා විශේෂයෙන්ම මෙතනදී කතා වෙච්ච දෙයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහමත් මේ මහලේකම්තුමා කියපු ප්‍රකාශය. මොකද ආණ්ඩුවට එක්වන්නට කියලා හිටන් ආරාධනයක් කරලා තිබ්බේ ගැන. දැන් මේකෙදී මේ කට්ටිය කියපු දෙයක් තමයි පහුගිය කාලේ දැන් මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ පක්ෂය දෙකට ගැනීම. එක්සත් ජාතික පක්ෂය දෙකට ගැනීමක් තමයි මේ ආරාධනා කිරීම තුල කරේ. ඉතින් මේ විදිහට දෙකට කඩලා හිටන් 43 දෙනෙක් ආණ්ඩුවට අරන් තියෙනවා. හරිද? දැන් ඉතින් විමල් වීරවංශ මහතාලත් මේ විදිහට කඩලා හිටන් අරගෙන දැන් විමල්වවත් කඩලා හිටන් නන්දන ගුණතිලක ආණ්ඩුවට අරන් තියනවා කියලා හිටන් මෙතන